Vesak is the most important Buddhist festival in Sri Lanka, celebrating the birth, enlightenment, and parinirvana of Lord Buddha with lanterns, lights, and acts of kindness. It is a beautiful celebration of peace, compassion, and togetherness. නම බුද්ධාය. ඉතින් අපි මේ අවුරුද්දෙත් වෙසක් සමරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මේ අවටින් අපි වෙසක් කුඩු හදන විදිය අපේ ටීම් එකේ කට්ටියත් එක්ක. ඉතින් මට මතක් වෙනවා මේ වගේ වෙසක් පෝය ලං වෙද්දී අපි කොහොමද අපේ කලින් අවුරුදුවල වෙසක් සැමරුවේ කියලා. අපි කලින් අවුරුදුවලත් වෙසක් කුඩු හැදුවා, කැරකෙන වෙසක් කුඩු හැදුවා. ඊට පස්සේ යාළුවොත් එක්ක වෙසක් එකට ලංකාව වටේම ගියා. ඒ යන ගමන් අතරතුර බත් දන්සල්ද, බීම දන්සල්ද, කෝපිද, බිස්කට්ද ඒවා කෑව බිව්වා. ඊට පස්සේ අපි වෙසක් තොරන් බැලුවා. ඊට අමතරව අපි වෙසක් දන්සල් දුන්නා. ඉතින් මේ හැමදේම අපිට වෙසක් එක්ක බැඳුණු දේවල්. So my Vesak memory is making lanterns in school. So the whole school smelled like glue and paper, and for a week everything felt very enjoyable and festive. මට මතකයි පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා තාත්තිත් එක්ක. තාත්ති කරේ තියාගෙන තොරම් පෙන්නලා කියලා පෙන්නලා සකුඩු පෙන්නලා පෙරහැරවල එක්කන් ගිහලා එහෙම තියෙනවා. ඊට පස්සේ අයියා කරේ තියා එක්කන් ගිහලා තියෙනවා. ඊට පස්සේ එහෙම ලොකු මතකයක් නෑ. පාරකදී අද්දි දැක්කොත් තමයි ඒතර ඒව දැක්කට පස්සේ දැන් වෙසක් සීසන් එකේ එද්දි දකින්නවා තරංග තියෙනවා, වෙසක් කුඩු එල්ලලා තියෙනවා, තොරන් අදිනවා, පේනවා. ඒ ලොකු මාව් ලයික් නිකන් අර ඇඟේ නිකන් අර අමුතු ෆීලිං එකක් එනවා ඒ සීසන් එකේ. වෙසක් කිව්වම මතක් වෙන්නේ ඇත්තටම ඉස්සර මේ අවුරුදු 15කට විතර කලින් 15කට නෑ ඇත්තටම අවුරුදු 20කට විතර කලින් යාළුවොත් එක්ක ෆුට් සයිකල් වල අඳාන ඉඳලා කොළඹට ගිහිල්ලා කොළඹ ඉඳන් ආයි නිගම් වලට ඇවිල්ලා වෙසක් බලන්න. ඊට පස්සේ ආයි ගෙදර ගියප එක තමයි මෙමරි එකට තියෙන්නේ. ඒ කියන්නේ ලොකුම මෙමරි එක. මොකද ඒ කාලේ අපිට බයික් ඒ කියන්නේ මෝටර් බයික්ස් නෑ, කාර් වෑන් නෑ. යාළුවෝ ටිකගේ ෆුට් සයිකල් එකතු කරගෙන ඉතින් යාළුවෝ 10 15ක් යනවා ආයි. වෙසක් පෝය කිව්වා මට ඇත්තටම ඉස්සෙල්ලා මතක් වෙන්නේ මට මම හදපු සාමාන්‍ය දන්සල් දීලා තියෙනවා වෙසක් කූඩු හදලා දෙනවා. හැබැයි මට මතකයි මම ඉස්කෝලේ 4 වසර විතර හැදුවා දළදා මාලිගාවක්. ඒක තමයි මම ජීවිතේ හදපු හොඳම වෙසක් සැරසිල්ල. ඉතින් හැමෝම හදලා ඇති ඒ වගේ මේ ඒක මට කවදාකවත් මගේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ. මොකද මම ඒ තරම් පොඩි ලස්සනට ලයිට් දාලා ඒක දළදා මාලිගාව හරිම ලස්සනට ආවන්ත. So this is my first time experiencing Vesak in Sri Lanka, and it's actually really nice to see everyone come together to make these lanterns together. And I'm really excited to explore the area with the tuk-tuk and see all the food stalls and all the lanterns actually in place.